මුලින්ම gamma AI කියලා ඔයාලා Google search engine එකේ search කරන්න. ඊට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් මුලින්ම මේක link එකක් එනවා. link එකක් යන page එකක් අපිට බලමු gamma කියලා. අපි ඊට පස්සේ open කරගත්ත පස්සේ අපිට දකින්න පුළුවන් sign up for free කියලා තියෙනවා. ඊට පස්සේ අපිට sign up for free කියන එක එකෙන් ගියාම අපිට ඊළඟට තියෙන එක අපි බලමු තියෙන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපිට continue with Google කියලා තියෙනවා. අපි Google account එකෙන් මෙතන email එක type කරන්න පුළුවන්. අපි Google with continue එක ගිහින් අපි බලමු ඉස්සරහට. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් අපේ email account එක අපිට දෙන්න පුළුවන් කැමති email account එක Gmail. ඊට පස්සේ අපි continue දෙනවා. අපි ටිකක් වෙලා ඉන්න ඕනේ continue load වෙනකන්. and done කියලා වැටුණා. අපිට ඊට පස්සේ බලන්න පුළුවන් මේ වගේ platform එක අපිට ප්‍රශ්න ටිකක් අහනවා. how do you plan to use Gamma personally, what kind of work do you do, design කියලා මම දෙනවා. what do you plan to do with Gamma presentation කියලා දෙනවා. note presentation, video, website generate image with AI, how did you hear about us මම TikTok එකේ තමයි දැනගත්තේ. අපි done කියලා finish කරනවා. ඊට පස්සේ බෙල දැනගන්න ඕන generate එකට යන්න ඕනි. generate කරන්න තමයි යන්න මුලින්ම presentation හරි මොකක් හරි. උන presentation web page document කියලා අපිට තුනක් දැක ගන්න පුළුවන්. මොකක්ද ඔයාලා generate කරන්න ගන්න. ඊට පස්සේ අපි presentation මුලින්ම ඔයාලා generate කරගන්න විදිය අපිට 8 card කියලා මෙතන තියෙනවා. English කියලා තෝරන් දෙනවා. අපි one card එකක් දාලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ඔන්න describe what do you like to make කියලා අපි describe එකක් තමයි දෙන්න දෙන්නේ. කියන්නේ අපිට ඕන presentation එකේ topic එක තමයි අපිට ඕනි වගේ මොනවද කියලා අපිට දෙන්න තියෙන්නේ. ඉතින් describe what you like to make කියන එකට. ඔන්න one card දීලා අපි describe එකට මේ enter කරන්න යන්නේ. ඔන්න බලන්න අපි දාමු innovative plastic recycle කියලා අපි දාලා බලමු. නම් type කළා innovative plastic recycle කියලා. අපි generate outline කියන එකට ඊට පස්සේ අපි යන්න ඕන. ඔන්න අපිට බලා ගන්න පුළුවන් එහෙම දුන්නම outline එකක් යනවා. outline එකේ තියෙන ඉනෝර plastic technology යන අපිට ඒකේ presentation එක අපිට දෙන ඒව තමයි තියෙන්නේ. අපිට මුලින්ම solvent dissolution 2 ගොඩක් දේවල් බලන්න පුළුවන්. අපිට යාළුවෝ generate කරලා දීලා තිනවා. අපි brief, medium, detail කියලා අපිට තුනක් ඉල්ලන්න පුළුවන්. අපි brief දෙමු. අපිට ඊට පස්සේ theme එකක් choose කරගන්න පුළුවන් අපට ඕන presentation එකේ background එකට. ඔන්න මම මේක දෙනවා. ඊට generate කියලා දුන්නම ඔන්න දැන් තමයි generating වෙන්න පටන් ගන්න අපේ presentation එක. අපි බලමු දැන් අපි මොන වගේ presentation අපිට outline එකට යාලා දෙනවද කියලා. ඔන්න auto generate කරන ලස්සන template එකක් background එක ඔන්න අපිට අපි දැක්ක අපි generate කරලා තියෙන දේ මොකක්ද කියලා. නිල් පාට background එක මෙන්න මේ ටික තමයි අපිට යාලා දීලා තියෙන presentation එකක් විදියට. අපිට short detail ටිකක් තමයි දෙන්නේ. ඒකට හේතුව අපි දුන්නේ short details දෙන්න කියලා තමයි අපි කලින් enter කළේ. ඒ වගේම one card දුන්න හින්දා තමයි මේ slide එකකට වගේ ඇවිත් තියෙන්නේ. අපි 8 cards 10 card වගේ දුන්නා අපිට slide 10කට 12කට ගන්න තිබ්බා. මේක හින්දා අපි ආයෙත් බලමු detail එකට දාලා අපේ presentation එකට මොන විදියට දෙන්න කියලා අපි බලමු. දැන් අපි theme එකක් දෙමු. ඔන්න ඊට පස්සේ අපි මේක හොඳයි. ඔන්න අපි generate කරන්න පටන් ගන්නවා අපේ presentation එක. ඔන්න yes අපිට දැන් ගන්න පුළුවන් presentation අපි generate කරනවා. ඒකේ details ටිකක් කලින්ට වඩා එනවා. but one slide එකක් one card එකක් දුන්න හින්දා තමයි එහෙම වෙන්නේ. ඔන්න image එකක් බලන්න පුළුවන් generate කරලා දෙනවා අපි. AI generate image තමයි ඉල්ලලා තිබ්බේ. ඔන්න ඒ විදිහටම අපිට දීලා තිනවා අපිට දැක ගන්න පුළුවන් AI generate image. ඔන්න අපි ආයෙත් අපි යමු home content එකට innovative plastic content එකයි තියෙන්නේ. ඔන්න අපි home එකට ගියා. ආයෙත් අපි back එකට යමු. ඔන්න අපි ඊළඟට අපි create කරගන්න යන්නේ අපි බලමු one card එක අපි තිබිච්ච විදිහටම දාලා අපිට මොන වගේ output එකක්ද මේ ලබන්න පුළුවන් කියලා 8 cards කියලා දැන් තියෙන English page presentation කියන එක. ඔන්න අපි දැන් යන්නේ අපි 8 cards යටතේ අපි මොන වගේ දෙයක්ද කරන්න යන්නේ කියලා බලන්න. discover what you do like to make කියන එකට මම දෙනවා මගේ නම අංගහංසන
personalities කියලා දෙනවා. ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් මොන වගේ දෙයක් කියලා දෙයිද කියලා auto generate කරලා දෙන ඕනම දෙයකට personal details කියලා ඔන්න දෙනවා. generate outline කියන එක ඊට පස්සේ දෙනවා. ඔන්න බලන්න පුළුවන් outline ගොඩක් එනවා මේ ඊට කාඩ් දෙන්නේ. අපිට බලමු අවුලින් 8ක් බලන්න පුළුවන්. අපි ඒ කාඩ් ටික අනුව තමයි අපිට content එක කියලා දෙන්නේ. කලින් එක කාඩ් එකකින්ද එක content එකක් දෙන්නේ. අපි තීම් එකක් අපි choose කරගන්නවා. අපි presentation එකට මේක හොඳයි කියලා හිතනවා. ඔන්න generate කියලා දුන්නා. ඔන්න දැන් auto generating එකකින් තමයි දැන් පවතින්නේ. ඔව් අපිට දැන් බලන්න පුළුවන් generate කරනවා ලස්සනට. ඔන්න දැක්කද? ලස්සනයි. background එක ලස්සනයි. ඔන්න slide එක ලස්සනයි. ඔන්න generate වෙනවා. Certification, professional experience, achievement and volunteer work. දැන් තමයි generate වෙලා ඉවර උනේ. tech information ගොඩක් අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ has finished generating කියලා අපිට බලන්න පුළුවන් උඩින් notification එක කරනවා. ඔන්න අපි දැන් මේ තියෙන්නේ අපි generate auto generating උන අපේ web presentation එක. අපිට දැන් මේක download කරන්න පුළුවන්. අපි බලමු කොහොමද download කරන්නේ කියලා අපි බලමු. ඔන්න අපිට දැක ගන්න පුළුවන්. skill ගොඩක් හැමදේම මේක content එකේ යාලා auto generate කරලා තිනවා අපේ presentation එකට. yes ඊට පස්සේ අපිට next අපිට තුනක් තියෙන එක ඔබලා අපිට බලා ගන්න පුළුවන්. මෙතන export කියන එක තියෙනවා. අපි එකකින් අපේ අපේ content එකේ අපි export කරන්න තමයි දැන් මේක කොහොම හරි ඉන්න තිනවා මෙතන export කියලා. export to PDF, export to PowerPoint ගොඩක් දේවල් දෙනවා. export to PDF කැමති එකකින් ඔයාලට choose කරගෙන export කරගන්න පුළුවන් ඔයාලා device එකට. මම PowerPoint එක විතර ගන්නවා මගේ presentation එක විදිහට බලමු අපි download වුණාට පස්සේ අපේ slide එක 8 slide ටික අපිට පෙන්වනවද කියලා. ඔන්න exporting PPT X කියලා දැන් පිටුන තාම export වෙනවා. ටික වෙලක් කිමු මෙහෙම. your export is ready then download වෙන්නේ. 5.58 MB. දිනව අපි open කරලා බලමු. අපේ PowerPoint presentation එක